හායි හායි කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. මම මේ වරුම් එකක දිගින්නේ පහුගිය දවසට කෙලින් ගියපු ට්‍රිප් එකක් ගැන. මේක ටිකක් පරණ වීඩියෝ එකක්. ඒ වුණාට මේක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවම. අපි දැන් මේ යන්න හදන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන බෙන්තොට පැත්තට. බෙන්තොට කියන්නේ ඉතින් සංචාරක ආකර්ෂණ දිනාගත්ත හේමස් තැනක් නේ. ඉතින් අපි හිතුවා මේ පැත්තට පොඩ්ඩක් නිවාඩුවට යන්න. මං අද පෙන්නන්නම්කෝ අද කොහොමද එහෙ ගත එක දවස ගත කරේ කියලා. ඔන්න ඉතින් අපි වෙන්තොට කැවිල්ලා දැන් මේ රාස්තින බෝට් සවාරියක් යන්න. වටේට පොන්ටස් හිරිනාද බරා ෆොටෝ සාරගෙන දැන් මේ බෝට් වලට නැග සවාරිය යන්න. ඔන්න ඉතින් අපි දැන් පෙන්තර පාලමක් තහවු කරලා ටික ටික ඉස්සරහට යනවා කලපුව පැත්තට. බලන්නකෝ ඉතින් මේ දෙන්න ඉන්න තැන බය දැවැටේ කියලා. ඔන්න ඉතින් අපි ආවම ඔය කට පැත්තට. බලන්නකෝ ඈත හොඳ රැළ කොච්චර සැරද කියලා. ඔන්න ඉතින් මොය කට බලලා අපි ආපස්සට තමයි මේ යන්නේ. කොහෙන්ද දන්නවද යන්නේ? කඩලානේ බලන්න. ඒක ඇතුළ මාර ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම්කෝ. ඒක ඇතුළට ගියාම පේන විදිය. කඩලාන ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ බෝට් නවත්තලා පොඩ්ඩක් කඩලාන ලස්සන බැලුවා. බලන්නකෝ ළමයි ටික ඔක්කොම කඩලාන උන්ට. වෙනදට මෙතනගේ මුල් පැටව ඉන්නවලු. ඒ වුණාට අද නම් එක්කෙනෙක්වත් දකින්න හම්බුනේ නෑ. ඔන්න ඉතින් කඩලාන ටික බලලා පීරියට යනවා. මෙතන ඉගෙන ගන්න දේවල් නම් ගොඩක් තියෙනවා. ජෝග්‍රෆි එකට ළමයින්ට නම් මෙතන ගොඩක් වැදගත්. බලන්නක මේ කොරුල්ලෝ මේ පරිසරය කොච්චර හිතන යනවාද කියලා බලන්න මෙතන එන්නම වෙනවා. ඔන්න ඉතින් බෙන්තොට බෝට් සවාරිය ඉරුණාට පස්සේ අපි ගියා බෙන්තොට බීච් එක පැත්තට. ඔන්න ඉතින් අපේ බෙන්තොට සවාරිය මෙහෙම තමයි ඉවර වුණේ. ඉතින් අලුත් රොක් එකකින් ඉපන්ට හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.